අපි අද පාඩමේදී කතා කරන්නේ තර්මිස්ටර් එකක් ක්‍රියාත්මක වන ආකාරය. ඒකට තර්මිස්ටර් එකේ අපි දන්නවා මේකේ තියෙනවා NTC කියලා එක වර්ගයක් තියෙනවා. තව එකක් තියෙනවා මේකේ PTC කියලා වර්ගයක්. ඒතර මේ තර්මිස්ටර් එකේ ක්‍රියාකාරීත්වය තමයි තර්මිස්ටර් එකෙන් කරන්නේ මෙයා උෂ්ණත්වයට තමන්ගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් කරගන්න උපාංගයක්. උෂ්ණත්වය අනුව මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් කරගන්න උපාංගයක්. ඒතර ඒකේ කොටස් දෙකක් තමයි අපි කතා කරේ දැන් NTC සහ PTC කියන. ඒතර මේ තියෙන NTC කියන වර්ගයේ තර්මිස්ටර් එකක්. මෙයාගේ NTC කියන්නේ negative temperature coefficient කියන වර්ගයේ මේ NTC කියන එකේ අදහස් කරනවා. ඒතර මේකෙන් කරන්නේ negative temperature කියන්නේ උෂ්ණත්වය මෙයා ඔයගේ වැඩි කරනකොට මෙයා ඒක රත් වෙද්දී අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු කරගන්න. අභ්‍යන්තරව තියෙන ප්‍රතිරෝධය අඩු කර උෂ්ණත්වය වැඩි වෙද්දී අභ්‍යන්තරව තියෙන ප්‍රතිරෝධය අඩු කරගන්න. ඒ වගේම උෂ්ණත්වය මෙයාගේ වැඩි කරදී අඩු වෙගෙන යනකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි කර ගැනීමක් කරනවා. ආයෙත් කියනවා උෂ්ණත්වය වැඩි කරද්දී අභ්‍යන්තරව තියෙන උෂ්ණත්වය වැඩි කරද්දී අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කරන වෙලාවේදී ප්‍රතිරෝධයගේ වැඩි කර ගන්නවා. ඒ වගේ තමයි මෙයා ක්‍රියාත්මක කරන්නේ. අපි මෙයාට කියනවා NTC තර්මිස්ටර් එකක් කියලා. ඒතර එයාගේ සංකේතය මේ වගේ ටෙම්පරේචර් එක ඍණ නිසා අපි T අකුර මේට කලින් අපි ඍණ මාක් එක දානවා. උෂ්ණත්වය අඩු වෙනන්න මෙයාගේ PTC කියන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දි මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි කරගන්න. PTC එකේ කරන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දී උෂ්ණත්වය වැඩි කරද්දී අභ්‍යන්තර ප්‍රතිරෝධීතාවය මෙයාගේ වැඩි කර ගැනීමක් කරනවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වෙනකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වීමක් කරනවා. මේ ආකාරයට තමයි මෙයාගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. ඒතර බාහිර පරිසරයේ තියෙද්දී සාමාන්‍ය අවස්ථාවේ තියෙනවා බාහිර පරිසරයට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට ක්‍රමයෙන් වැඩි වෙන උපරිමයට යනකොට මෙයාගේ යම් අවස්ථාවක අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙලා යාරා විදුලිය ගමන් කරන්නේ නැති මට්ටමකට පත් කරගන්න පුළුවන්. මේ දෙකම සාමාන්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන විදිහට තමයි මේකේ දෙකම නිර්මාණය කරලා තින්නේ. සාමාන්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙයාගේ විශේෂයෙන්ම අපි මේක පරිපථයකට සම්බන්ධ කරොත් මේක අපි ගොඩක් වෙලාවට දාන්නේ පරිපථයට සමාන්තරගතව. මේ පරිපථයට සමාන්තරව තමයි මෙයාගේ අපි මෙන්න මේ තර්මිස්ටර් එකක් පිහිටවන්නේ. මෙතන අපිට තියෙනවා දාන වෙන ස්මූතින් කැපැසිටර් එක. එතන අපිට DC වෙනවා මෙයාගේ 220 UF RCI වෝල්ට් වාගේ කැපැසිටර් එකක්. මෙතන DC කරලා 230 AC ඉන් කරගන්න පුළුවන්. මම මෙතන කැපැසිටර් එක විතර මම එන්නේ. ඊට පස්සේ මෙයාගේ ධන ලයින් එක මේ හරහා ඉස්සරහට ගන්න පුළුවන්. මෙතනින් එහාට මේකේ පරිපථයේ අවශ්‍ය කරන කොටස පරිපථ කොටසට මෙයාගේ වෝල්ටේජ් එක සම්බන්ධ කරලා ලෝඩ් එකක් විතර එතෙන්ද දෙන්න පුළුවන්. ඒතර මෙයා ධන මෙයා ඍණ. ඒතර මේ අභ්‍යන්තර ක්ෂණිකවම මෙයාගේ වෙන්නේ මේ වෝල්ටේජ් එක
මෙතන එනවා මේ දෙසිය 30 වෝල්ට් DC මෙතෙන්ට ඇවිල්ලා මේ ලෝඩ් එක මේ උපකරණය ක්‍රියාත්මක වෙනකොට ලොකු ධාරාවක් ගන්නවා මේ හරහා. මේ ගන්න ධාරාවේදී මෙයා ක්ෂණිකවම රත් වෙලා මෙයාගේ ප්‍රතිරෝධතාවය අඩු කරගන්නවා. අඩු කරන වැඩි ධාරාවක් මෙහාට ගමන් කිරීමට සලස්සලා දෙනවා. නැවතත් මෙයා ඒ ලෝඩ් එක අරගෙනලා කො පරිපතේ ඇම්පියර් එක අඩුව මෙයාගේ අවශ්‍ය ප්‍රමාණයට ලබා ගත්තාම මේක නැවතව අර ස්වභාවික පරිසර මට්ටමට මෙයාගේ උෂ්ණත්වය ආවට පස්සේ මෙයාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පත් වෙනවා. ඒ නිසා මෙයාගේ වැඩිපුර ධාරාවක් ලබා ගන්නදී මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩ කරන එකට සහයෝගයක් ලබා දෙන එක තමයි මෙයාගෙන් කෙරෙන්නේ. එහෙම නැත්නම් මේ පරිපතේට හානි සිද්ධ වෙන්න පුළුවන් වැඩි ධාරාවක් ගමන් කිරීම හේතුව. ඒතර මෙයාගේ අපි බැලුවොත් මේ අභ්‍යන්තරෝ තියෙන දේ ගලවලා බැලුවොත් මේ තියෙන අභ්‍යන්තරේ ප්‍රතිරෝධකයක් තියෙන්නේ. මේ තියෙන ප්‍රතිරෝධකයක් මේක රත් වෙච්චාම මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ ප්‍රතිරෝධය රත් කරපුවාම අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ දෙපැත්තේ මේ පින් දෙකෙන් තමයි අරන් තියෙන්නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වුණාම ඊහරා ගමන් කරන ධාරාව අඩු කරගන්න. අපි බලමු මෙන්න මේ පරිපතේ අපි හදලා තියෙන වගේ එකක්. මේ තියෙන්නේ PTC එකක්. එයාට වෝල්ටේජ් එක දීලා බැලුවොත් ක්ෂණිකවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවනි. මේ ලයිට් එක ඔන් වෙලා ටික වෙලාවකින් ආපහු නැවත ඕෆ් වෙලා යනවා. ලයිට් එක ඔන් වුණා. දැන් මේ අභ්‍යන්තර ගමන් කරන වෝල්ටීයතාවය මෙහා රත් වෙනවා ටික ටික ඇතුලේ ප්‍රතිරෝධය රත් වෙලා ටික වෙලාවකින් නැවත මේ හරහා අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි කර ගැනීමක් සිද්ධ වෙනවා. එළිය අඩු එක ටික ඒ කියන්නේ මේ PTC එකේ විදුලිය ගමන් කරද්දී මෙයා රත් වෙච්ච ගමන් අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි කරගන්නවා. ඒ වැඩි කරගත්තාම මෙයාලා දැන් විදුලියක් ගමන් කරන්නේ නැහැ. එතකොට මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ රූපවාහිනී යන්ත්‍රයේ ඩිකෝසින් කොයිල් එකට තමයි මේ PTC කියන ගොඩක් පාංගර සම්බන්ධ කරලා තියෙන්නේ ඩිකෝසින් කොයිල් එකේ. මොකද ඒකට විදුලිය ආවිල්ලා ශනිකවම අර කලර් පැච් ඉවත් කරපු ගාම මෙව නැවත මේ විදුලිය ඒ ලයින් එකෙන් කට් වෙන්න ඕනේ. ඒකට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේ යන්ත්‍ර හදලා තියෙනවා. මේක තව තවත් සමහර කොටස් වලට මේවා සම්බන්ධ කරලා තියෙනවා. රූපෝණී යන්ත්‍රයෙන් ඩිකෝසින් කොයිල් එක ඔන් ඔෆ් කරගන්න තමයි මෙයාගේ මේ ස්විච් එක හදලා තියෙන්නේ. හරි මේ ආකාරයට තමයි මේකේ මේ තර්මිස්ටර් එක වැඩ කරන විදිය අපිට පෙන්න ගන්න පුළුවන් වෙනවා. හරියට බොහොම ස්තුතියි.